තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට ඇදුරුතුමා channel එක subscribe කරන්න. මේ දවස්වල අපි සූම් තාක්ෂණය විසින් ඉගෙනීම් කටයුතු සිදු කරගෙන යනවා. හැබැයි අපිට බලන්න විදිහක් නැහැ. අපි මේ උගන්වන පාඩම් දරුවන් විශ්යාකාරව අවබෝධ කරගන්නවාද කියලා. අපිට ඒ සඳහා පුළුවන් Google Forms පාවිච්චි කරන්න. ඒකෙන් අපිට පුළුවන් දරුවන්ට ප්‍රශ්න පත්‍රයක් යොමු කරලා ඒකේ නිරවද්‍යතාවය පරීක්ෂා කරන්න පුළුවන්. ඒකට ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕන වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගෙන ටයිප් කරන්න මෙතන search bar එකේ ටයිප් කරන්න Google Forms කියලා. ඊට පස්සේ අපි මේ වගේ මෙතන එනවා Google Forms create කියලා ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ එනවා මෙහෙම go to Google Forms කියලා. ඒ ඔප්ෂන් එකට යන්න. මේ සදා ඔයගොල්ලන්ට Google account එකක් තිබීම අවශ්‍යයි. ඉතින් මෙතන වම් අත පැත්තේ උඩ තියෙන blank කියලා. ඒක ක්ලික් කරන්න. ඊළඟට ඔන්න අපිට ඇවිල්ලා තියෙන ප්‍රශ්න පත්‍රයේ view එක. මෙතන අපිට මුලින්ම පුළුවන් ප්‍රශ්න පත්‍රයට අදාළ මාතෘකාව ටයිප් කරන්න පුළුවන්. එසේම අපේ පේපර් එකේ නම. ඊට පස්සේ මෙතන අවශ්‍ය නම් ෆෝම් එක description එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මේකෙන් එක අපිට අවශ්‍ය ප්‍රශ්න ටික තියෙනවා. අපි මුලින් මේකට නමක් දෙමු. මම මෙතන කලින් ටයිප් කරන් හිටියේ. නිසා මම ඒ නම දෙනවා. පොදු හසන් විදින තාක්ෂණය. හරි. ඊට පස්සේ මට මෙතන පුළුවන් පළවෙනි ප්‍රශ්නේ ටයිප් කරන්න පුළුවන්. ප්‍රශ්න අංක ගන්න ඉස්සරහින්. හරි. ඊළඟට අපිට මෙතන පළවෙනි ප්‍රශ්නට දාලා උත්තර ටික දෙන්න පුළුවන්. දැන් අපි දෙකන පළවෙනි ප්‍රශ්නට දාලා දෙවෙනි උත්තරේ දාද්දී තුන්වෙනි උත්තරේ දෙන්න අපිට ඔප්ෂන් එක එනවා. දෙවෙනි උත්තරේ දැම්මා. ඊළඟට තුන්වෙනි උත්තරේ දැම්මා. ඊළඟට ඔන්න පළවෙනි ප්‍රශ්නේ හදලා ඉවරයි. අපිට තව ප්‍රශ්නයක් එකතු කරන්න නම් මෙතන තියෙන ඕගලන්ට පේන ඔප්ෂන් එක add question කියලා ප්‍රශ්න මාර්ක් එක ඒක ක්ලික් කරන්න. ඒක අපිට දෙවෙනි ප්‍රශ්නේ ටයිප් කරන්න එනවා. දෙවෙනි ප්‍රශ්නේ ටයිප් කරමුකෝ. හරි. ඊළඟට අපිට මෙතන ඊට පස්සේ උත්තර ටික දෙන්න පුළුවන්. හරි. ඔන්න දැන් මම පේපර් එක ටයිප් කරලා ඉවරයි. ඒ වගේම ඔයගලන්ට කියන්න ඕන මෙතන තියෙන අපිට multiple choice කියලා කියනවා. ඊළඟට මෙතන පුළුවන් check box drop down එහෙම තියෙන එකෙන් අපිට මේ ප්‍රශ්න වලට උත්තර නිර්මාණය කරද්දී අපිට මෙන්න මේ ආකාරයෙන් නිර්මාණය කරන්න පුළුවන්. check box එකක් විදිහට දාන්න පුළුවන්, drop down menu එකක් විදිහට දාන්න පුළුවන්, short answer එකක් විදිහට දාන්න පුළුවන්, paragraph එකක් විදිහට වගේ දාන්න පුළුවන්. ඔයගොල්ලෝ ඒවා කරලා බලන්න. එතකොට මේක තේරෙනවා. හරි. ඊළඟට මට ඕන මේ මම හදපු පේපර් එක ශිෂ්‍යයන්ට යවන්න. හරි. ඒකට ඔයගොල්ලෝ කරන්න මෙතන උඩම තියෙන ඔප්ෂන් එක send කියලා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔන්න අපිට එනවා මේ පේපර් එක අපි යවන්න ඕන විදිහ. මට ඕන නම් මෙතන කෙලින්ම ඇවිල්ලා තියෙන ඔප්ෂන් එක මේල් එක හරහා යවන්න. ඊමේල් එක හරහා යවන්න. මෙතන ඊමේල් to කියලා මෙතන මට අවශ්‍ය නම් මේල් එක යවන්න ඕනේ එක්කෙනාගේ මේල් ඇඩ්‍රස් එක දෙන්න පුළුවන්. ඒ කියන්නේ මගේ පේපර් එක යවන්න ඕනේ එක්කෙනාගේ මේල් ඇඩ්‍රස් එක දෙන්න පුළුවන්. ඊට මෙතන අපේ සබ්ජෙක්ට් එක වැටලා තියෙනවා. හරි. ඊළඟට මෙතන අවශ්‍ය නම් ඔයගලන්ට පුළුවන් මෙතන එක්කෙනෙක් තියාවලා තව කට්ටියව මෙතන ඇඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේල් එක යවන්න අවශ්‍ය කට්ටිය. හරි. ඊට වඩා ලේසියෙන් මෙතන තියෙනවා පුළුවන් අපිට කෙලින්ම link එක copy කරගන්න. මේ page එකට අදාළ link එක. මෙතන මේ තියෙන option එක ක්ලික් කරාම ඒතර ඔයගලන්ට පේනවා මෙතන link එක එන්නේ. හරි. අපිට මේ link එක දිග වැඩි වගේ නම් මෙතන short URL කියලා තියෙනවා. ඒකෙන් මේ link එක පොඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපිට පුළුවන් මෙතන copy කියලා option එකක් තියෙනවා. ඒක ක්ලික් කරලා මේ link එක copy කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක යවන්න ඕන ශිෂ්‍යයන්ට යවන්න පුළුවන්. හරි. මම ඒක ඔයගලන්ට යවලා පෙන්නන්නම්. මෙතන මට පුළුවන් මෙතන මට මේක යවන්න ඕන ශිෂ්‍යයාට මට මේක යවන්න පුළුවන්. මෙතෙන්දී ඔයගලන්ට මේ link එක
ඕනෑම ක්‍රමයකට යවන්න පුළුවන්. يعني FB හරහා, Twitter හරහා එහෙම යවන්න පුළුවන්. මම මේක මේල් එක හරහා යවලා පෙන්නන්න. හරි. මගේ මේල් ඇඩ්‍රස් එකට මුලින්ම යන්න. Gmail account එකට. හරි. ඊට පස්සේ ඊට පස්සේ මම මේක යවන්න ඕන ශිෂ්‍යයාට යවන ලින්ක් එක. තාම ලෝඩින් වෙනවා. ඊට පස්සේ මට මේක යවන්න ඕන කෙනාට යවන්න පුළුවන්. අදාළ කෙනාගේ මේල් ඇඩ්‍රස් එක දෙන්න. ඊට පස්සේ මෙතන අපිට ලින්ක් එක පේස්ට් කරන්න පුළුවන්. අපි එතනින් කොපි කරගත්තානේ. හරි. ඊට පස්සේ මට පුළුවන් මේක සෙන්ඩ් කරන්න. ඊට පස්සේ බලමු මේක මම යවුවට පස්සේ ශිෂ්‍යයාගේ රෙස්පොන්ස් එක කොහොමද කියලා. හරි. මම එතකොට අදාළ ශිෂ්‍යයාගේ account එකට ගිහිල්ලා ඒක ඔයගලන්ට පෙන්නන්න. දැන් මම මගේ Gmail account එක හරහානේ ආවේ. එතකොට ඒ අදාළ ශිෂ්‍යයාගේ මේල් එකට ඒ link එක ගිහිල්ලා තියෙනවා. හරි. දැන් මේ බලන්න link එක ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒක උඩ ක්ලික් කරාට පස්සේ අපේ link එක view වෙනවා. මේ තියෙන link එක හරි. ඊට පස්සේ මේ link එක ක්ලික් කරලා අපිට පුළුවන් paper එක view කරගන්න. හරි. මේ තියෙන paper එක මම ඒ අදාළ ශිෂ්‍යයාට යවපු paper එක. ඊට පස්සේ මෙතන පුළුවන් අපිට මේවට උත්තර දෙන්න. ඊට පස්සේ මේ paper එක submit කරන්න පුළුවන්. දැන් මොන submit වුණා. මෙතන තියෙන your response has been recorded කියලා. අපිට අවශ්‍ය නම් ආයි මේ paper එක කරන්න පුළුවන්. කරලා submit කරන්න පුළුවන්. ඉතින් submit another response. හරි. ඊට පස්සේ බලමු කොහොමද මේ ශිෂ්‍යයා කරපු paper එක මට ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි. Google Forms යන්න. ආයෙත් මම කලින් කියලා දීපු විදිහට Google Forms ගිහිල්ලා ඔයගොල්ලන්ට උඩ බලා ගන්න පුළුවන් මෙතන මම හදපු papers ටික තමයි මෙතන පල්ලෙහා මෙහෙම පේන්නේ. මේ තියෙන දැන් මම හදපු papers ටික. මේ තියෙන මම දැන් ටිකකට කලින් හදපු paper එක තමයි මෙතන පේන්නේ. කලින් මුල්ම paper එක උඩ ක්ලික් කරනවා. ඒකට තමයි අඳුර ගන්න පුළුවන් තමයි යවපු paper එක මොකක්ද කියලා. හරි. ඒකට ක්ලික් කරාට පස්සේ හරි මෙතන තියෙන questions කියලා එහා පැත්තේ responses කියලා. responses කියන එක උඩ ක්ලික් කරන්න. හරි. එහෙනම් ක්ලික් කරාට පස්සේ මෙතන පෙන්නනවා ඒකින් එක ප්‍රශ්න වලට කොහොමද දරුවන් උත්තර දීලා තියෙන්නේ කියලා. දැන් මෙතන තමයි one response. එක්කෙනානේ සාම මේක response කරේ. එතකොට ඒ උත්තරේ දැන් මෙතන කහ පාටින්නේ මෙතන තියෙන්නේ. එතන මේ පළවෙනි ප්‍රශ්නේ උත්තරේ යතුරු පුරව නිසා මෙතන යතුරු පුරව කහ පාටින්නේ තියෙන්නේ. ඒ උත්තරේට අදාළ පාටින් තමයි මෙතන වැටලා තියෙන්නේ. මේකෙත් එහෙම. හරි ඊට පස්සේ අපි බලමු මේ උත්තරේ කොහොමද තනි ස්ප්‍රෙඩ්ෂීට් එකකට සේව් කරගන්නේ කියලා. හරි ඔයගොල්ලෝ මෙතන පේනවා ලකුණට පැත්තේ උඩ තියෙනවා create spreadsheet කියලා කොළ පාට icon එක. ඒක ක්ලික් කරන්න. හරි ඒක ක්ලික් කරාට පස්සේ අපිට පුළුවන් මේ spreadsheet එක නමක් දෙන්න. මම මේකට දෙනවා paper 1 කියලා. තමන් කැමති නමක් දෙන්න පුළුවන්. හරි මම paper 1 කියලා දුන්නා. ඊට පස්සේ මෙතන create කියන option එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔන්න අපේ spreadsheet එක නිර්මාණය වෙලා තියෙනවා. ඒකේ තියෙනවා කී දෙනෙක්ද මේකට response කරේ. ඊට පස්සේ එකකින් එක ප්‍රශ්න ටිකක් වෙන වෙනම පෙන්නනවා.
ඒ එකෙන් එක ප්‍රශ්න වලට එක එක ශිෂ්‍යයා කොහොමද උත්තර දීලා තියෙන්නේ කියලා. හරි මෙන්න මේ විදිහට තමයි අපි Google Forms හරහා ප්‍රශ්න පත්‍රයක් නිර්මාණය කරලා ඒ උත්තර ටික තනි ස්ප්‍රෙඩ්ෂීට් එකකට අරගෙන අපිට බලන්න පුළුවන් කොහොමද දරුවන් උත්තර දීලා තියෙන්නේ කියලා.